හච්චින් ෂැක් මේ ජරාව කොහොමද අප්පා සුද්ධ කරන්නේ? ඩස්ට් එකට හච්චින් යනවනේ. ෂික් මේ ඇඳුම් වලත් ඩස්ට් එක. කියලා වැඩක් නෑ. කොච්චර අස් කරත් ආයෙමත් කිලුටු වෙනවනේ. දැන් තේරෙනවද? අර කෙල්ලට කොච්චර අමාරු ඇතිද කියලා. මේ සම්පූර්ණ කම්පැනි එකේ ක්ලීන් කරන්න. පැය දෙකක් යද්දි දහම්ගේ ඔෆිස් එකේ සේරම කට්ටිය දාඩිය පෙරාගෙන ඔෆිස් එකට ආවා. හොඳ පණ ගිහින් දහම්ට හිනා. අද තේරෙන්නේ නැති අර අහිංසකගේ රස්සාවේ අමාරුකම. හරි මිස් සල්ලි සර් ගෙව්වා. කවිතා හෙමින් ආවේ දහම් සර්ගේ ගෙදරට. ඉස්සරහා ලොකු ජිප් එකක් නතර කරලා. කවුරු හරි ඇවිත් වගේ. මැඩම් අසනීප නිසා බලන්න කට්ටියක් ඇවිද්ද කොහෙද? කවුද මේ? වැඩට ඉන්න කෙනෙක් වෙන්න ඇති. මැඩම් මේ දරුවානේ. යන්නකෝ කාමරේට මං එන්නම්. හරි මැඩම්. කවුද අක්කේ? මාව බලාගන්න ඉන්න නර්ස් නෝනා තමයි. එහෙමද? අපේ දූට ඕවා තේරෙන්නේ නෑ අක්කේ. ඔව් මට ඒක තේරුණා. අපේ දූ ටානියා ඉක්මනට මෙහෙට ආවොත් අක්කට උනත් පාළුවක් නෑ නේද? මට ඒව ගැන මොකුත් කියන්න බෑ නංගි. ඒවා තීරණය කරන්නේ අපේ පුතා දහම්. අක්කේ දෙන්නගේ සම්බන්ධය හුඟක් කල්නේ. අපි ටිකක් මැදිහත් වෙලා දෙන්න එකතු කරොත් මොකද අක්කේ? අපි දන්නේ නැහැනේ නංගි. දරුවෝ කතා බහ කරාට ඒ වගේ දෙයක් තියෙනවද නැද්ද කියලා. ටානියා දූ නම් කියන්නේ දෙන්නගේ සම්බන්ධයක් තියෙනවා කියලා. බලමුකෝ නංගි. ටානියාගේ අම්මා තාත්තා ගියේ වැඩි හිත හොඳකින් නම් නෙවෙයි. ඒත් දහම්ගේ අම්මා කැමති නෑ දහම්ගේ ජීවිතයට ඕනිවට වඩා ඇඟිලි ගහන්න. දරුවෝ අද ආවද? මං හිතුවේ ඊයේම එපා වෙන්න ඇති කියලා. අනේ මැඩම් අද මොකද්ද කරන්නේ නාමුද? අනේ පුතේ මට එච්චර සලකන්න ඕනි නෑ. මැඩම් නාලා සුවඳට හිටියාම තමයි සර් පොඩි එකෙක් වගේ දුවලා එන්නේ. දැක්ක නේද ඊයේ? මගේ පිස්සු එහෙම තමයි. කොයි වෙලෙත් මගේ තුරුලේ තමයි. ඉතින් දරුවෝ ඔයාට කොහොමද? මැඩම් ඊයේ නංගි ගෙදර ආවනේ. මොකද්ද? ඔව් ඒ මොනුස්සයා නංගි රවට්ටලා. සල්ලි සේරම අරගෙන ඒ මනුස්සයා යන්න ගිහින් කෙල්ලගේ ජීවිතේ එහෙම්මම අපායක් කරලා. අම්මෝ අද කාලේ ඉන්න මිනිස්සුන්ගේ හැටි වෙන දේවල්. ඒ අතින් දරුවෝ මගේ කොල්ලනම් රත්තරන්. මෙච්චර දවසක් ඉන්නවා කිසිම කෙල්ලගේ ජීවිතයක් එක්ක සෙල්ලම් කරලා නෑ. කවිතා හරි ආදරෙන් මැඩම්ට බෙහෙත් දුන්නා. මැඩම්ව බලාගත්තා. හැමදාම කවිතා අම්මා එක්ක ඉන්න. බොරුවට දූවිලි කුණු ගාගෙන ඉන්න ඕන නැහැනේ. අම්මා ඔයා ටීචර් කෙනෙක්නේ. මෙයාට ක්ලාස් දාලා හරි අපි හොඳට උගන්වන්න ඕනි. ඒකනම් හොඳයි පුතේ. දහම්ගේ අම්මා පුළුවන් වෙලාවට කවිතට හුඟක් දේවල් කියලා දුන්නා. ඉංග්‍රීසි සිංහල ගණිතය ඒ අතරේ සෙනසුරාදා ඉරිදා කෝස් වලටත් කවිතාව දැම්මා. කවිතා හරි ලස්සනට ඉංග්‍රීසි සිංහල කම්පියුටර් ඉගෙන ගත්තා. වෙනදා වගේ නෙවෙයි කවිතා දැන් හරි ලස්සනට අඳිනවා. ෂා දැන් කෙල්ලගේ ලස්සන නේද අම්මා? ඒකනේ පුතේ. මාවත් බලාගෙන කෙල්ල කොහොම හරි කෝස් ටික කරගත්තා. ආන්ටි ටානියා දූ එන්න. කවුද මේ ආන්ටි? ටානියා. ඔයාට බැරිද මෙයාව අඳුනගන්න? බෑ කවුද? මේ අම්මගේ නර්ස් නෝනා. කවිතා? මට ඒ නම මොකද්ද තමුසේ? කුණු අල්ලන අර දූවිලි කෙල්ල නේද? දහම් අයියේ ඇත්තමයි ඔයාට පිස්සුද? මුං වගේ උන් ගෙවල් ඇතුලේ දාගන්නේ? ඵලයන් මේ දැන්ම මේ ගෙදරින්. අනේ මේ ටානියා කවිතා ඉන්නේ මගේ ගෙදර. එයා මගේ අම්මව බලා ගන්නවා. අනික එයා දැන් කුණු අඳින කුණු දූවිලි කෙල්ලෙක් නෙවෙයි. හොඳට ඉගෙනගෙන හොඳ කෝස් කරලා මගේ ළඟ නැතත් ඔෆිස් එකක වුණත් එයාට දැන් වැඩ කරන්න පුළුවන්. අනේ මේ විකාර ඔයාටත් පිස්සුනේ දහම් අයියේ. කෝ අම්මා? අන්න අම්මා නිදි. යමු මාත් එක්ක එළියට. මට බෑ ටානියා. මට වැඩ වගයක් තියෙනවා. මේ හිඟන්නේ නිසාද මේ සේරම දේවල්? අයියේ
ඔයාට මිනිස්සු hina වෙයි. ටානියක් කට වහගෙන යනවා. සර් මාත් යන්නම්. පොඩ්ඩක් ඉන්න කවිතා. මං දැන් ටවුමට යනවා. ඔයාට මාත් එක්කම යන්න පුළුවන්. සර්? ඔව් එන්න. කවිතා මැඩම්ට කියලා ආවා. ෂා දෙන්නගේ ලස්සන. මගේ කොල්ලගේ හිත ඒ අහිංසකී ළඟ නතර වෙලාද කොහෙද? මට එහෙම හිතෙනවා. අම්මා මං ටිකක් එළියට යනවා. හරි පුතේ. කවිතා එන්න ඉස්සරහ ෂීට් එකට. අනේ සර් ඕනි නෑ. එන්නකෝ. කවිතා කොහොමද දැන් ගෙදර ප්‍රශ්න? ඒවනම් ඉවරයක් නෑ සර්. ඒ මොකෝ? නාංගිට දරුවෙක් ලැබෙන්න සර්. අර මිනිස්සයාගෙන්. අනේ මෙහෙමත් මිනිස්සු. කියලා වැඩක් නෑ සර්. කොහෙන්ද ඔයාලගේ ගෙදරට යන්නේ? මෙතනින් වම් පාරේ සර්. අනේ මට මේ ටික යන්න පුළුවන් සර්. හරි යමුකෝ ඉතින්. දහම්ගේ ලස්සන වාහනය ආවේ ගරා වැටුණු ගෙයක් ඉස්සරහට. මේ තියෙන්නේ අපේ පුංචි ගෙදර සර්. දහම් කවිතා එක්කම කවිතාගේ ගෙදරට ආවා. අම්මේ අනේ මේ මගේ සර් අම්මේ. අනේ මහත්තයාට වාඩි වෙන්න. මට වාඩි වෙන්න ඕනේ නෑ අම්මේ. අනේ සර් අපි හුඟක් දුප්පත් මිනිස්සු. අනේ මගේ කෙල්ලගේ රස්සාව නැති කරන්න එපා සර්. අනේ අම්මේ කවිතා හුඟක් හොඳ කෙනෙක්. එයා හොඳටම එයාගේ රස්සාව කරනවා. අම්මා ලෑස්ති වෙන්න. හෙටි අපි කොළඹ ගිහින් සනීප වෙලා එමු. මං සේරම ලෑස්ති කරන්නම්. අම්මා කවිතා මගේ අම්මව සනීප කරලා දුන්නා. ඉතින් එයා වෙනුවෙන් මං එයාගේ අම්මවත් සනීප කරනවා. යාළුවනේ මං හෙට එන්නම් මේ කතාවේ අවසාන කොටසත් අරගෙන.